සියලුම සාදරයෙන් පිළිගන්නවා KDN YouTube channel එකට. ඔයාලා හිතනවාද යක්ෂයන් 6 දෙනෙක්ට කෙනෙක්ව මරන්න පුළුවන් නැති කියලා? ඉතින් දෙන්න සම්පූර්ණ කතාව මම අද ඔයාලට කියන්නම්. 1968 සැප්තැම්බර් 12 වෙනිදා බටහිර ජර්මනි එකේ ඉස්කෝලේ එක තමයි මේ සිද්ධි වෙලා තියෙන්නේ. ඇනලිස් මිෂෙල් කියන්නේ වයස අවුරුදු 16ක ගැහැණු ළමයෙක්. මිෂෙල් මේ වෙද්දී තමන්ගේ පන්තියේ යාළුවන් එක්ක ගුරුතුමියගේ පාඩමට ඇහුම්කන් දීගෙන තමයි ඉන්නේ. නමුත් එක පාරම මිෂෙල්ගේ අතේ තියෙන පැන්සල බිමට වැටෙනවා. ඉතින් කවුරුත් එක ගණන් ගන්නෙත් නැහැ, ඒ වගේම කවුරුත් එක දකින්නෙත් නැහැ. නමුත් එක පාරම මිෂෙල් ගෑස් කළු පැහැයක් ගන්න පටන් ගන්නවා. හරියට සිහිමුර්ජා වෙලා වගේ. නමුත් මේක සිහිමුර්ජා වීමක් නෙවෙයි. මොකද මිෂෙල් ඉන්නේ හරියට මෝහණේ වෙලා වගේ. ඒ වගේම එයා මොකක්ද භාෂාවකින් වචන කිහිපයක් මුහුණන්න පටන් ගන්නවා. කොහොමද මේක දැක්කට පස්සේ පන්තියේ ගුරුතුමිය වගේ යාළුවන් පවා බය වෙනවා. ඉතින් එයාටත් හිතාගන්න බැරි වෙනවා මිෂෙල්ට ඇත්තටම මොකක්ද උනේ කියලා. මේ අය මිෂෙල්ගේ මුහුණට වතුර ගහනවා. ඉතින් ටික වෙලාවක් ගත වෙද්දී මිෂෙල් ආපහු යථා තත්ත්වයට පත් වෙනවා. නමුත් පුදුමේ කියන්නේ මීට ටික වෙලාවකට කලින් සිද්ධ වුණ කිසිම දෙයක් මිෂෙල්ට මතක නැහැ. ඉතින් ඉස්කෝලේ ඇරුණ ගමන් මිෂෙල් එනවා ගෙදර. ඉතින් ගෙදර ඉන්නේ මිෂෙල්ගේ අම්මයි තාත්තයි සහ සහෝදරයන් 3 දෙනෙක් විතරයි. ඉතින් මේ පවුල ආගම දහමට ටිකක් ලැබි පවුලක්. ඉතින් විශේෂයෙන්ම මිෂෙල් සෑහෙන ආගම දහමට ලැබි කෙනෙක්. ඒ වගේම මිෂෙල් සතියකට කීප වතාවක්ම පල්ලියට යන්න අමතක කරන්නේ නැහැ. කොහොම නමුත් පහුවෙන්ද මිෂෙල්ට ඉස්කෝලේ නැහැ. එදා නිවාඩු දවසක්. අන්න ඒක නිසා මිෂෙල් යනවා පල්ලියට. ඉතින් ටික වෙලාවක් පල්ලියේ ඉඳලා මිෂෙල් එනවා ගෙදර. නමුත් මේ දවසේදී මිෂෙල්ට වෙනදට වඩා මුතු මහන්සියක් වගේ දෙයක් ඇඟට දැනෙන්න ගන්නවා. නමුත් මිෂෙල් මේක ගණන් ගන්නේ නැහැ. මිෂෙල් තමන්ගේ පවුලත් එක්ක රෑ කෑම වෙලා අරගෙන යනවා තමන්ගේ කාමරේට නිදා ගන්න. නමුත් මේ දවසේ මධ්‍යම රාත්‍රිය වෙද්දී මිෂෙල්ට දැනෙනවා තමන්ගේ කාමරේ කවුරුරි ඉන්නවා වගේ කියලා. මං හිතන විදිහට ඔයාලට මේක දැනිලා ඇති. ඇත්තරම මටත් දැනිලා තියෙනවා. මාත් ওই දේ නිසා සෑහෙන වතාවක් බය වෙලා තියෙනවා. හරියටම ගියොත් අපිට දැනෙන්නේ අපි නිදාගෙන ඉන්න ආකාරය කවුරුරි බලාගෙන ඉන්නවා කියලා. නමුත් ඇත්තටම එහෙම කිසිම කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම හැඟීමක් තමයි මිෂෙල්ටත් ඇති වෙන්නේ. කොහොමවත් මිෂෙල් නැතෙන් නැගිටින්නේ නැහැ. මිෂෙල් ඉන්නේ අවදි වෙලා. ඉතින් ටික වෙලාවක් ඉඳලා මිෂෙල් එහෙම නිදා ගන්නවා. නමුත් මේ දවසේම පාන්දර එක පහුවෙලා විනාඩි කිහිපයක් ගත වෙද්දි මිෂෙල් බය වෙනවා. මොකද මිෂෙල්ගේ පපුවේට කවුරු හරි නැගලා එයාව මරන්න උත්සාහ කරනවා වගේ කියලා මිෂෙල්ට දැනෙන්න පටන් ගන්නවා. ඒත් ඇත්තටම මිෂෙල්ගේ පපුවේට එහෙම කිසිම කෙනෙක් පේන්නේ නැහැ. මිෂෙල් කෑ ගහන්න උත්සාහ කරනවා. ඒත් මිෂෙල්ගේ කටින් එක වචනයක්වත් පිට වෙන්නේ නැහැ. ඉන්නොන්න මේ සිදුවීමක් තියෙන්නේ මිනිත්තු කිහිපයක් විතරයි. ඉතින් පස්සේ මේක සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. ඇත්තට මීට කලින් මොකක්ද වුනේ කියලා මිෂෙල්ට හිතා ගන්නවත් බෑ. ඉතින් මෙතනින් පස්සේ මිෂෙල්ට නිින්ද යන්නෙත් නැහැ. ඉතින් ඔන්න ඊළඟ දවසේ උදෙන්ම මිෂෙල් මේ ගැන අම්මට කියනවා. කොහොමුණත් අම්මා නම් හිතන්නේ සමහරට මිෂෙල් මොකක් හරි භයානක හීනයක් දකින්න නැති කියලා. කොහොමුණත් මෙතනින් පස්සේ කාලයක් යනකම් මේ වගේ සිදුවීමක් වෙලා නැහැ. ඔන්න මේ විදිහට මාස 11ක් ගත වෙනවා. ඉතින් ඔන්න ඊට පස්සේ ඒ කියන්නේ 1969 අගෝස්තු මාසයේ ආපහු මේ වගේ සිද්ධියක් සිදු වෙනවා. ඒ කියන්නේ මිෂෙල් නිදාගෙන ඉන්නවා. එකපාරටම තමන්ගේ පපුව කවුරුර හිර කරනවා වගේ හැඟීමක් මිෂෙල්ට දැනෙනවා. ඉතින් මේක මිෂෙල් දකින්න භයානක හීනයක් නෙවෙයි. අන්න ඒක නිසා මිෂෙල් මේක ගැන අම්මට කිව්වට පස්සේ අම්මා මිෂෙල් එක්කගෙන යනවා මෙයාලගේ පවුලේ වෛද්‍යවරයා ළඟට. එයා තමයි ඩොක්ටර් වෝක්. එයාලා ඩොක්ටර් වෝක්ට සිද්ධ වුණ දේ කියනවා. ඩොක්ටර් වෝක් ඊට පස්සේ මිෂෙල්ව දානවා ස්නායු සම්බන්ධ වෛද්‍යවරයෙක් ගාවට. ඉතින් එයා තමයි ඩොක්ටර් ලුති. ඩොක්ටර් ලුති ඊට පස්සේ මිෂෙල්ව පරීක්ෂා කරලා බලනවා. නමුත් මේ වුණ සිද්ධිය නිසා ඩොක්ටර් ලුති සැක කරනවා. සමහර විට මිෂෙල්ට ඇත්තේ අපස්මාරය වෙන්න පුළුවන් කියලා. මුත් ඒක ඇත්තටම අපස්මාරී රෝගී තත්ත්වය නෙවෙයි. නම් ඇත්තටම මේ මිෂෙල්ට සිද්ධ වෙන්නේ මොකක්ද? කොහොමද මෙතනින් පස්සේ මිෂෙල්ට සෑහෙන අద్భుත දේවල් ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේක කොයිතරම් අద్భుතයද දරුණුයිද කියනවා නම් මේ සිදුවීම තමයි ලෝකයේ භයානකම සත්‍ය හොල්මන් සිදුවීම. ඇත්තටම කිව්වොත් අන්න ඒක නිසාම 2005 දී එක්සර්සම් ඔෆ් එමිලි රෝස් නම් චිත්‍රපටයක් පවා නිර්මාණය වුණා මේ සත්‍ය සිදුවීම පාදක කරගෙන. කොහොමවත් මෙතෙන් පස්සේ මිෂෙල්ට අద్భుත කටහඬවල් ඇහෙන්න පටන් ගන්නවා. එහෙම කටහඬවල් වෙනත් කිසිම කෙනෙක්ට ඇහෙන්නේ නැහැ. මිෂෙල් නම් කියන්නේ එයාට එහෙම කටහඬවල් ඇහෙන්නේ අපායෙන් කියලා. වගේම මිෂෙල්ට විතරක් එක එක අద్భుත මායාවල් වගේ දේවල් පේන්න ගන්නවා. අන්න ඒක නිසා මිෂෙල් සෑහෙන්න බය වෙනවා. බය වෙන හැම අවස්ථාවකදීම මිෂෙල් යාඥා කරන්න ගන්නවා. මිෂෙල් එක දවසකට කොච්චර යාඥා කරනවද කියනවනම් මිෂෙල් එක දවසක් ඇතුළත 500 වතාවක් විතර දෙවියන්ට යාඥා කරන්න ගන්නවා. මේ යාඥා කිරීම නිසා මිෂෙල්ට ධන හිසේ ආබාධයක් පවා ඇති වෙනවා. මම හිතන්නේ ඔයාලට තේරෙනවා ඇති මේක මොනතරම් දරුණු සිද්ධියක්ද කියලා. නමුත් ඇත්තට මේක ආරම්භයක් විතරයි. ඒකට හේතුව තමයි ඔන්න සති කිහිපයක් ගත වෙලා යනවා. මිෂෙල්ට මේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා පවුලයට හිතා ගන්න බෑ. කොහොමද උන් එක දවසක රෑ මිෂෙල්ගේ අම්මට බල්ලෙක් බුරන සද්දයක් ඇහෙනවා.
ඉතින් මිෂෙල්ගේ අම්මා නැගිටලා බලනවා. මොකද මෙයාට බල්ලෙක් නැහැ. එහෙනම් කොහොමද මේ වගේ බල්ලෙක් බුරන හඬක් එළියෙන් නැහෙන්නේ? ඔන්න නැගිටට පස්සේ මිෂෙල්ගේ අම්මට තේරෙනවා බල්ලෙක් බුරන හඬ එළියෙන් නෙවෙයි ඇතුලෙන් ඇහෙන්නේ කියලා. හරියටම කිව්වොත් මිෂෙල්ගේ කාමරය පැත්තෙන් තමයි මේ සද්දය ඇහෙන්නේ. ඉතින් අම්මා එනවා මිෂෙල්ගේ කාමරය පැත්තෙන් කොහොමද බල්ලෙක් බුරන සද්දයක් ඇහෙන්නේ කියලා බලන්න. ඉතින් දකින්න දේ නිසා අම්මා සෑහෙන්න බය වෙනවා. මොකද මේ වෙද්දි මිෂෙල් නිදි නැහැ. මිෂෙල් ඉන්නේ එයාගේ කාමරයේ මේසේ යට. ඇත්තටම මේ විදිහට බල්ලෙක් පුරන සද්දය ඇහෙන්නේ බල්ලෙක් නිසා නෙවෙයි මිෂෙල් නිසා. ඇස් සම්පූර්ණයෙන්ම කළු පාටට හැරිලා. මිෂෙල්ගේ කට ඇතුලෙන් තමයි මේ සද්දේ එන්නේ. ඉතින් මේ බල්ලෙක් පුරන සද්දය ඇහෙන්නේ මිෂෙල්ගේ පැත්තෙන් කියලා දැක්කහම අම්මා සෑහෙන්න බය වෙනවා. අම්මා ගිහින් තාත්තටත් කතා කරනවා. මේ අය ගිහිල්ලා මිෂෙල්ව අල්ල ගන්නවා. නමුත් එකපාරටම මිෂෙල් ගැහෙන්න ගන්නවා. විනාඩි කිහිපයක් ගත වුණාට පස්සේ මිෂෙල් ආපහු යථා තත්ත්වයට පත් වෙනවා. කොහොම නමුත් අම්මයි තාත්තයි රෑ කියලා බලන්නේ නැතුව මිෂෙල් එක් කරගෙන යනවා හොස්පිටල් එකට. මේ අය ડોක්ටර් ලුතිට ආපහු මිෂෙල්ව පෙන්නනවා. ඊට පස්සේ ડોක්ටර් ලුති ඇවිල්ලා මිෂෙල්ව පරීක්ෂා කරලා බලනවා. මිෂෙල්ගේ මොළයත් පරීක්ෂා කරලා බලනවා. ඉතින් පහුවෙනිදා මිෂෙල්ගේ මොළයේ පරීක්ෂණ වාර්තා ටික එනවා. ඒත් පුදුමය තමයි ඒ වාර්තාවල කිසිම ප්‍රශ්නයක් පේන්නේ නැහැ. සමහරට මොකක් හරි මානසික ආබාධයක් මිෂෙල්ට ඇති කියලා තමයි ડોක්ටර් ලුති නම් හිතන්නේ. අන්න ඒක නිසා ડોක්ටර් ලුති මිෂෙල්ට මේ තත්ත්වය සමනය වෙන්න බෙහෙත් දෙනවා. ඒත් මේ බෙහෙත් වලුත් වැඩක් වෙන්නේ නැහැ. මේ තත්ත්වය සමනය වෙන්නේ නැහැ කියලා තමයි මිෂෙල්ගේ අම්මට තාත්තට හිතෙන්නේ. කොහොමවත් ඔන්න මේ විදිහට දවස් කිහිපයක් ගත වෙනවා. මිෂෙල්ට මේ තියෙන දරුණු තත්ත්වය නිසා මිෂෙල් දැන් ඉස්කෝලේ යන්නෙත් නැහැ. ඉතින් මේ දවස් කිහිපය පුරාවටම මිෂෙල් කරන්නේ එක පැත්තක් දිහා බලාගෙන ඉන්න එක. සමහර වෙලාවල් වලදී එයාගේ මුහුණේ කිසිම හැඟීමක් පේන්නේ නැහැ. ඒත් සමහර අවස්ථාවලදී මිෂෙල් අඬනවා. ඒත් තවත් සමහර වෙලාවල් වලදී මිෂෙල් hina වෙනවා. ඉතින් අම්මගෙන් අහනවා මිෂෙල්ගෙන් මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ඒත් ටික වෙලාවකට කලින් මිෂෙල් hina වුණාද ඇඬුවද කියලා මිෂෙල්ට මතක නැහැ. කොහොමමුත් ඔන්න පහුවෙනිදා මිෂෙල්ගේ අම්මා දකිනවා මිෂෙල් තරහෙන් මරියතුබගේ පිළිමේ දිහා බලන් ඉන්නවා කියලා. වගේම එදා වගේම මිෂෙල් ගෑස් කළු පාටට හැරිලා. කොහොමමුත් ඒ විතරක් නෙමෙයි මිෂෙල් ගොඩක් තරහෙන් එයාගේ ඉස්සරහා තියෙන මේසය හූරනවා. මේ දේවල් මිෂෙල්ගේ අම්මා දකිනවා. හරියට මිෂෙල්ට සෑහෙන ලොකු තරහක් තියෙනවා. ඒත් ඒ තරහ පිට කරගන්න බෑ වගේ තමයි මේ විදිහට මරියතුබගේ පිළිමේ දිහා බලන් ඉන්නේ කියලා තමයි අම්මට පේන්නේ. ඉතින් අම්මා ගිහලා මිෂෙල්ට කතා කරාට පස්සේ තමයි මිෂෙල් යථා තත්ත්වයට පත් වෙන්නේ. කොහොම නමුත් මේ විදිහට මාස කිහිපයක් ගත වෙනවා. මිෂෙල් එක දවසක් තමන්ගේ සහෝදරියෙක් එක්ක යනවා ළඟ තියෙන කඩේට. නමුත් එකපාරටම පාරෙන් එහා පැත්තේ කෙනෙක් දැකලා මිෂෙල් බය වෙලා මහා හයියෙන් කෑ ගහන්න ගන්නවා. මිෂෙල් ඊට පස්සේ තමන්ගේ සහෝදරියත් එක්ක ඉක්මනට දුවගෙන එනවා ගෙදර. ඒත් ඇත්තටම ඒ වෙලාවේ බය වෙන්න දෙයක් පාරේ සිද්ධ වුණේ නැහැ. මෙයාලගේ අසල්වැසියෙක් තමයි පාරේ මුණ ගැහුනේ. ඉතින් කොහොමුණත් ඒ වගේ කෙනෙක්ට මිෂෙල් බය වුණේ ඇයි? ඉතින් අන්න ඒක නිසා මේ අය මිෂෙල්ගෙන් අහනවා ඇයි ඔයා ඒ විදිහට බය වෙලා කෑ ගැහුවේ කියලා. නමුත් මිෂෙල් කියනවා ඇත්තට මේක නා මිනිහෙක් නෙවෙයි යක්ෂයෙක් කියලා. ඒ කියන්නේ ඔන්න දැන් අපිට තේරෙනවා මේ මිෂෙල්ට තියෙන දරුණු තත්ත්වය නිසා මිෂෙල්ට දැන් සාමාන්‍යයෙන් පේන්න අරන් තියෙන්නේ යක්ෂයන් විදිහට. ඒත් මේ දේවල් වලට හේතුවක් නම් පවුලයට හිතා ගන්න බෑ. කොහොනොත් වෙන දවස් කිහිපයක් ගත වුණාට පස්සේ මිෂෙල්ට තමන්ගේ කාමරයෙන් ගඳක් එන්න පටන් ගන්නවා. ඒකට සතෙක් මැරලා කුණු වෙලා ගිහින් වගේ. මිෂෙල් ඒ ගැන අම්මට කියනවා. මිෂෙල්ගේ අම්මත් ඒ ගැන ඇවිල්ලා බලනවා. කොහොමවත් මිෂෙල් කියන කතාව ඇත්ත. මේ කාමරේ 아무තු ගඳක් එනවා. මුත් මේ ගඳ එන්නේ මිෂෙල්ගේ කාමරයෙන් නෙමෙයි මිෂෙල්ගෙන්. අන්න ඒක නිසා පවුලේ එකතු වෙලා මිෂෙල්ව නාවනවා. මුත් මේ ගඳ නම් ටිකක්වත් අඩු වෙන්නේ නැහැ. ඒ වගේම මේ ගඳ දැනෙන්නේ සමහර දවස් වලට විතරයි. උනත් ඔන්න මේ විදිහට දවස් කිහිපයක් ගත වෙනවා. ඒ දවසක් රෑ මිෂෙල්ගේ අම්මා මිෂෙල්ගේ කාමරයට එනවා. මිෂෙල්ට කෑම කන්න එන්න කියලා කතා කරන්න. ඔන්න මේ වෙද්දි මිෂෙල් අම්මගේ පැත්තට පිටුපාලා වාඩි වෙලා ඉන්න. ඉතින් අම්මට ඇහෙනවා මිෂෙල්ගේ පැත්තෙන් කරස් කරස් ගාලා සද්දයක්. හරියට කිව්වොත් මිෂෙල් මොනවාරි හපලා කනවා වගේ. ඔව් ඇත්තටම අම්මා හිතපු දේ හරියටම හරි. මිෂෙල් මොනවදෝ කනවා. ඉතින් ඇත්තටම මිෂෙල් කන්නේ පණ තියෙන මකුළු එක්ව. ඉතින් ඔයාලට තේරෙනවා ඇති දැන් අවුරුදු ගාණක් තිස්සේ මිෂෙල්ට එක එක අద్భుත දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. දැන් මිෂෙල් පණ තියෙන පොඩි සත්තු පවා කන්න පටන් අරගෙන. අන්න ඒක නිසා අම්මයි තාත්තයි මිෂෙල් ගැන සෑහෙන්න බයෙන් ඉන්නේ. මේ අය මිෂෙල්ව ආපහු එක්කගෙන යනවා ડોක්ටර් ලුති ගාවට. කිව්වත් දැන් ડોක්ටර් ලුතිටත් තේරිලා තියෙන්නේ. වෛද්‍ය විද්‍යාවට පේන්නේ නැති ඊට එහාගේ නොපෙනෙන බලවේගයක් වගේ දෙයක් නිසා සමහරවිට මිෂෙල්ට මේ වගේ දේවල් වෙනව ඇති කියලා. ඒත් ලුති කියන්නේ ડોක්ටර් කෙනෙක්නේ. ડોක්ටර් කෙනෙක්ට ඒ වගේ දේවල් පිළිගන්න බෑ. ඒ කොහොමනත් ડોක්ටර් ලුති මේ වතාවේදී මිෂෙල්ගේ පවුලයට කියනවා මේ විදිහට ප්‍රතිකාර කරන අතරේ ඔය කට්ටිය වෙනත් විදියකිනුත් මිෂෙල්ව බේරගන්න බලන්න කියලා. ඉතින් ડોක්ටර් ලුති මොකක්ද අදහස් කරන්න කියලා මිෂෙල්ගේ අම්මට තාත්තටයි තේරෙනවා. ඊට පස්සේ අම්මයි තාත්තයි මිෂෙල්ව ගෙදර එක්කන් එනවා.
මුත් මේ අතිබිහිසුණු සිතුවීම් නම් මෙතනින් නතර වෙන්නේ නැහැ. එක දවසක් මිෂෙල් ගල් අඟුරු කෑල්ලක් කනවා අම්මා දැකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් දවසක පණ පිටින් ඉන්න කුරුල්ලෙක්ව අල්ලගෙන කනවා අම්මා දැකලා තියෙනවා. කොහොම නමුත් දැන් මේ වෙන දේවල් නිසා මිෂෙල්ගේ අම්මට තත්ත්වයයි තේරෙනවා. දැන් මිෂෙල්ව බේරගන්න වෙනත් ක්‍රමයක් උත්සාහ කරන්න වෙනවා කියලා. මං ඔයාලට ආයෙත් මතක් කරන්නම්. මම මේ කියන්නේ චිත්‍රපටික කතාවක් නෙවෙයි. මේක 100% සත්‍ය කතාවක්. කොහොමද ඩොක්ටර් ලුතිත් අදහස් කරේ ඒ වගේ දෙයක්. ඉතින් ඒක නිසා මිෂෙල්ගේ අම්මා යනවා පූජකවරයෙක් හම්බ වෙන්න. ඉතින් මිෂෙල්ගේ අම්මා පහුගිය අවුරුදු කිහිපෙදී සිද්ධ වුණේ මොකක්ද කිය හැම විස්තරයක්ම මේ පූජකවරයාට කියනවා. පූජකවරයාට තේරෙනවා අනිවාර්යෙන්ම මිෂෙල්ට යක්ෂයෙක් අවශ්‍ය වෙලා ඇති කියලා. ඉතින් මේකට තියෙන්නේ එකම පිළියමක් විතරයි. ඒ පිළියම තමයි එක්සොරිසම් එකක් කරන එක. එහෙමත් නැත්නම් පළවා හැරීමක් කරන එක. ඉතින් සමහර තැන්වලදී ඒක හඳුන්වන්නේ ශාන්ති කර්මයක් විදිහට. කොහොනොත් මේ පූජකවරයා මුලින්ම ගෙදර වෙලා මිෂෙල්ව පරීක්ෂා කරලා බලනවා. මේ ශාන්ති කර්මය එහෙමත් නැත්නම් පළවා හැරීම කරන්න කලින් දැනගන්න ඕනේ මිෂෙල්ට ආවේශලා ඉන්න යක්ෂයා ගැන. අන්න ඒක නිසා මේ පූජකවරයා කතෝලික දහමේ තියෙන අදාළ ගාථාවල් ටික කියලා දැන් පරීක්ෂා කරලා බලන්න හදන්නේ මිෂෙල්ට ආවේශලා ඉන්නේ යක්ෂයා කවුද කියලා. ඔන්න මේ පූජකවරයා නිගමනය කරපු දේ හරියටම හරි. මිෂෙල්ට යක්ෂයෙක් ආවේශ වෙලා ඉන්නේ. නමුත් මේ වෙද්දි මිෂෙල්ට යක්ෂයන් 6 දෙනෙක් ආවේශ වෙලා ඉන්නවා. පළවෙනි කෙනා තමයි ජර්මානු ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර්. දෙවෙනි කෙනා තමයි රෝමානු අධිරාජ්‍යයක් වුණු නීරෝ. තුන්වෙනි කෙනා තමයි යේසුස් වහන්සේගේ ගෝලෙක් වෙලා හිටපු යුදාස් කියන කෙනා. යුදාස් කියන්නේ යේසුස් වහන්සේව පාවල දීපු දරුණු කෙනෙක්. හතරවෙනි කෙනා තමයි ආදම්ගේ පුතා. එයාගේ නම තමයි කායින්. කායින් කියන්නේ තමන්ගේ සහෝදරයෙක්ව අමුවේ ඝාතනය කරපු දරුණු කෙනෙක්. පස්වෙනි කෙනා තමයි ක්‍රිස්තියානි දහමින ප්‍රධාන යක්ෂයා. එයාගේ නම තමයි ලුසිෆර්. හයවෙනි කෙනා තමයි වැලන්ටින් ෆ්ලයිෂ්මන්. මේ ෆ්ලයිෂ්මන් කියන්නේ 1500 ගණන් වල හිටපු පූජකවරයෙක්. නමුත් ඒ දවස්වලදම මේ පූජකවරයාව පල්ලියෙන් නිරපලා හැරලා තියෙනවා. මොකද මේ පූජකවරයා ඒ තරම් හොඳ කෙනෙක් නෙවෙයි. දරුණු මිනිවරුන් ගණනාවක් කරලා තියෙනවා. කොහොම නමුත් මේ යක්ෂයන් 6 දෙනා හරියට දැනගත්තට පස්සේ තමයි මේ එක්සොරිසම් එක ආරම්භ කරන්නේ. නමුත් ඔන්න හිතුවට වඩා මේ වැඩේ සෑහෙන්න අමාරුයි. මොකද මේ වෙද්දි මිෂෙල්ට යක්ෂයන් 6 දෙනෙක් ආවේශ වෙලා ඉන්නවා. ඒ යක්ෂයන් 6 දෙනා මිෂෙල් හරහා කතා කරන්න ගන්නවා. ඉතින් මම මේ යක්ෂයන් 6 දෙනාගෙන් 4 දෙනෙක්ගේ හඬපට ඔයාලට දාලා පෙන්නන්නම්. Die müssen hineignen Seminaren ausgebildet werden, die dürfen nicht auf die anderen Universitäten. Kapiert? Ja. Ist da sonst noch etwas zu sagen? Weil der Teufel größere Ruhe gibt's nur dort, wo die Liebe ist. Ja, bei uns gibt's nur Nur Hass. Ja, Und wo nur Hass ist, da gibt's keine Ruhe. nein. Und für uns gibt's nie Ruhe. Nie. Weil Ewigkeit. im Namen deines geliebten Jungfrau, im Namen Jesu, befehle ich dir auszufahren. Im Namen des dreifaltigen Gottes, im Namen des dreifaltigen Geistes, befehle ich dir auszufahren und nicht ඒ කටහඬවල ටික ආවේ එකම ගෑනු ළමයකින්ද කියලා ඔයාලට හිතා ගන්නවත් පුළුවන්ද? නමුත් ඒක තමයි ඇත්ත. ඒ වගේම නමුත් මෙතන හිතා ගන්න බැරි දෙයක් තියෙනවා. ඒ තමයි මිෂෙල්ට ආවේශ වුණ යක්ෂයන් 6 දෙනාගෙන් 5 දෙනෙක් ගැනම හිට්ලර්, නීරෝ, ජුදාස්, කායින් වගේම ලුසිෆර්. ඉන්න මේ 5 දෙනා ගැන දැනගන්න මිෂෙල්ට ලොකු ඉඩක් තියෙනවා. නමුත් ෆ්ලයිෂ්මන් කියන පූජකවරයා ගැන දැනගන්න කිසිම ඉඩක් නැහැ. මොකද එහෙම කෙනෙක් ගැන මිෂෙල් නෙමෙයි මිෂෙල්ගේ පවුලේ කිසිම කෙනෙක් අහලා නැහැ. ඒක නිසා ෆ්ලයිෂ්මන් කියන පූජකවරයා ගැන මිෂෙල් දැනගත්ත කොහොමද කියලා අදටත් හිතා ගන්න බෑ. නමුත් එක්සොරිසම් එක එහෙමත් නැත්නම් ශාන්ති කර්මය කරන අතරතුරදී මේ ෆ්ලයිෂ්මන් කියන පූජකවරයාගේ ආත්මය
මම නැත්තම් යක්ෂය ආවේශ වුණාට පස්සේ මිෂෙල් ප්ලයිස්මන් ගැන ගොඩක් දේවල් කියලා තියෙනවා. මොනොත් මේ මිෂෙල් වෙනුවෙන් කරන පළවෙනි ශාන්ති කර්මයෙන් නම් මිෂෙල්ව බේර ගන්න වෙන්නේ නැහැ. ඒ බව මේ අයට තේරෙනවා. ඒ නිසා මේ පූජකවරු මිෂෙල්ගේ අම්මට තාත්තටයි කියනවා තවත් එක්සොරිසම් එහෙමත් නැත්තම් ශාන්ති කර්ම ගොඩක් කරන්න වෙයි කියලා. ඉතින් අම්මගේ තාත්තගේ හිතේ මේ වෙදි ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මේ දේවල් වලින් හරි තමන්ගේ දුවගේ ජීවිතේ බේර ගන්න පුළුවන් නැති කියලා. මොනොත් 1976 මැයි මාසයේ වෙද්දිත් මිෂෙල්ගේ තත්ත්වය තවත් දරුණුතර හැරෙන්න ගන්නවා. අම්මයි තාත්තයි මිෂෙල් ගැන අවධානයෙන් ඉන්නේ. නමුත් ඔන්න එක දවසක එකපාරටම මිෂෙල් තමන්ගේ ඔළුව බිත්තේ ගහ ගන්න පටන් ගන්නවා. මිෂෙල් තමන්ගේ ඇඟ හපා ගන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි සමහර දවස්වලදී මිෂෙල් කාමරේ මූත්‍රා කර තමන්ගේම මූත්‍රා ලෙව කන්නත් පටන් ගන්නවා. අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි තමන්ගේ දුව මේව හැසිරෙද්දි කොහොම බලන් ඉන්නද? අන්න ඒක නිසා බැරිම තැන මිෂෙල්ගේ අම්මයි තාත්තා එකතු වෙලා මිෂෙල්ව ඇඳට තියලා ගෙට ගහනවා. ඒ විතරක් නෙවෙයි මේ අය මිෂෙල්ට කෑම කවන්න හදද්දී මිෂෙල් දැන් කෑම කන්නෙත් නැහැ. මිෂෙල් කියන්නේ මට කෑම කන්න අවසර නැහැ කියලා. හරියට මිෂෙල්ට ආවේශලා වෙන යක්ෂයින් මිෂෙල්ට කෑම කන්න එපා කියලා අණ කරනවා වගේ. අන්න ඒක නිසා දවසින් දවස මිෂෙල් දුර්වල වෙන්න පටන් ගන්නවා. මේ දරුණු අద్భుත දේවල් වෙන්න කලින් නම් මිෂෙල්ගේ බර සන වශයෙන් කිලෝ 60ක් විතර. නමුත් මේ දේවල් නිසා මිෂෙල්ගේ බර කිලෝ 32 දක්වා අඩු වෙලා තියෙනවා. මිෂෙල්ට දැන් මන්ද පෝෂණය හැදිලා. නමුත් මිෂෙල් මොනතරම් දුර්වල වුණොත් එයාව හසුරවන්න වැඩුණු පිරිමි කෙනෙක්ටවත් බෑ. ඒකට කිහිප දෙනෙක් අවශ්‍ය වෙනවා. මොකද මේ අය මිෂෙල්ව ශාන්ති කර්මයට ගන්න කලින් ආව ගෙට ගහනවා. අන්න ඒ වැඩේ නම් කිසිම කෙනෙක්ට තනියම කරන්න බෑ. ඒ වැඩේට අනිවාර්යෙන් කිහිප දෙනෙක්ම අවශ්‍ය. විතරම් දුර්වල වුණොත් මිෂෙල්ට මේ තරම් ශක්තියක් තියෙන්නේ කොහොමද කියලා කාටවත් හිතා ගන්න බෑ. ඕනමුත් ඔන්න 1976 ජූනි මාසයේ වෙද්දී මිෂෙල්ව බේරගන්න ශාන්ති කර්ම ගණනාවක් කරලා තියෙනවා. තාමත් ඒකෙන් හරියට මිෂෙල්ව බේරගන්න පුළුවන් වෙලා නැහැ. මේ වෙද්දි මිෂෙල් ගෑස් සම්පූර්ණයෙන්ම ගිලා බැහැලා. ඒ විතරක් නෙමෙයි මේ වෙද්දි මිෂෙල්ට සෑහෙන්න වුණ. නමුත් මේ තත්ත්වය මොනතරම් දරුණුතර හැරුණත් එළ වෛද්‍යවරයෙක් ළඟට එක්කරගෙන යන්න නම් මේ අයට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද මිෂෙල් ඒකට ඉඩ දෙන්නේ නැහැ. කොහොමවත් ඔන්න හරියටම ජූනි 30 වෙනිදා මිෂෙල්ව බේරගන්න උත්සාහ කරන්නේ පූජකවරුන් නේ. ඒ අවසාන ශාන්ති කර්ම කිහිපය කරලා මිෂෙල්ව බේරගන්න උත්සාහ කරන්න. පූජකවරුන් අම්මට තාත්තට කියන්නේ මේ ශාන්ති කර්ම කිහිපෙන් අනිවාර්යෙන් මිෂෙල්ව බේරගන්න අවස්ථාවක් තියෙනවා කියලා. අන්න ඒක නිසා මේ වෙත් අම්මගේ තාත්තගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මිෂෙල්ව බේරගන්න පුළුවන් වෙයි කියලා. අන්නේ විශ්වාසෙත් එක්කම මේ දවසේ පූජකවරු මිෂෙල් වෙනුවෙන් ශාන්ති කර්මය කරනවා. කොහොමවත් පහුවෙන දවසේ උදේ අම්මා එනවා මිෂෙල්ට කතා කරන්න. ඒත් අද නම් මිෂෙල්ගෙන් කිසිම සද්දයක් නැහැ. අම්මා ළඟට ඇවිල්ලා දුවේ කියලා මිෂෙල්ට කතා කරනවා. ඔන්න මේ වෙද්දි මිෂෙල්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම සීතල වෙනවා. ඒකට හේතුව තමයි මේ වෙද්දි මිෂෙල් ජීවතුන් අතර නැහැ. එයා මිය ගිහින්. මිෂෙල්ව බේරගන්න ඒ වෙද්දි සෑහෙන ශාන්ති කර්ම ප්‍රමාණයක් කරලා තියෙනවා. දල වශයෙන් ගත්තොත් ආසන්න වශයෙන් ශාන්ති කර්ම 60කට වඩා කරලා තියෙනවා. නමුත් අවසානයේදී මේ අයට මිෂෙල්ව බේරගන්න බැරි වුණා. එයා මිය ගියා. කොහොමුණත් ඔන්න මිෂෙල්ගේ මරණයෙන් පස්සේ ගොඩක් අය මේ සිද්ධිය ගැන කතා වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ සිද්ධිය ගැන පොලිසියෙන් දැනගන්නවා. නොසලකිලිමත්කම නිසා සිදුවුණ මිනිමරුමක් විදිහට චෝදනාව කෙලින් වෙන්නේ මිෂෙල්ගේ අම්මට තාත්තලයි සහ අර පූජකවරුන් දෙන්නට. අන්න ඒක නිසා පොලිසිය ඇවිල්ලා මේ අයව අත්අඩංගුවට ගන්නවා. ඉතින් ඔන්න 1978 මාර්තු 30 වෙනිදා මේ නඩුව අහන්න පටන් ගන්නවා. මේ මුලින්ම විස්තර අහන්නේ වෛද්‍යවරුන්ගෙන්. මොකද කිව්වොත් වෛද්‍යවරු හොඳින්ම දන්නවා මිෂෙල් හිටපු තත්ත්වය මොනතරම් දරුණු තත්ත්වයක්ද කියලා. වෛද්‍යවරු නම් කියන්නේ මිෂෙල්ට කිසිම යක්ෂයෙක් ආවිසලා හිටියේ නැහැ. යට තිබුණේ මානසික ආබාධයක්. එම ආකාරයෙන් ප්‍රතිකාර කරා නම් එයාව බේරගන්න ලොකු ඉඩක් තිබ්බා කියලා. නමුත් පූජකවරුන්ගෙන් මේ සිද්ධිය ගැන ප්‍රශ්න කරත් පූජකවරුන් විනිසුරුතුමාට කියන්නේ "එහෙම විශේෂ ප්‍රතිකාරවලට අරගෙන යන්න එපා කිව්වේ නැහැ." ඒ දේවල් කරන්න උත්සාහ කරන අතරතුරදී තමයි ශාන්ති කර්ම වලින් මිෂෙල්ව බේරගන්න උත්සාහ කරේ කියලා. පූජකවරු ශාන්ති කර්මය කරන අතරතුරදී පටකත කරපු ඒ හඬපට ටික විනිසුරුතුමාට ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ සිද්ධිය ඇසින් දැකපු සාක්ෂි පවා ඉදිරිපත් කරනවා. ඉතින් මේ වෙද්දී මිෂෙල්ගේ මරණ පරීක්ෂණ වාර්තාව විල්ලා තිබිලා තියෙනවා. නමුත් ඔන්න එතනින් සඳහන් වෙලා තියෙන්නේ හිතාගන්න බැරි දෙයක්. මොකද වෛද්‍යවරුන් කියපු විදිහට එහෙම අපස්මාරය තිබිලා නැහැ. මේ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කරලා තියෙන්නේ එයා සති ගාණක් ආහාර ගන්නේ නැතුව හිටපු නිසා තමයි මිෂෙල් මිය ගියේ කියලා. වගේම සතියකට කලින්වත් මිෂෙල්ව හොස්පිටල් ඇඩ්මිට් කරා බේරගෙන අවස්ථාවක් තිබ්බ කියලා තමයි වෛද්‍යවරු මෙතනින් සඳහන් කරන්නේ. කොහොමවත් මේ හැම කාරණාවම සලකා බලලා අවසානයේදී විනිසුරුතුමා තීන්දුව දෙනවා මේ 4 දෙනාම වැරදිකාරී. නිසා මේ 4 දෙනාටම මාස 6ක සිර දඩුවමක් ලැබිලා තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි ඇනලිස්ට් මිෂෙල්ගේ සත්‍ය කතාව. ඉතින් අද වීඩියෝ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඇත්තටම මිෂෙල් මැරුණේ යක්ෂයන් 6 දෙනෙක් නිසාද? මම නැත්තම් වෙනත් මොකක් හරි දෙයක් නිසාද? ඉතින් ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් KD Hunt YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකක් හම්බෙමු. We will meet again.